ඔන්න අපි අද ඇවිල්ලා ඉන්නේ අපි ඉන්න සිටි එක කසල් වල වයිනට්ස් මාකට් එකට නැත්නම් ක්‍රිස්මස් මාකට් එකට අපි පොඩ්ඩක් වටයක් දාලා බලමු මොනවද තියෙන්නේ කියලා මාකට් එකේ හැම අවුරුද්දම නොවැම්බර් අවසාන සතියේ පටන් අරගෙන 25 24 මේ වගේ දවස්වල පටන් අරගෙන දෙසැම්බර් 24 වෙනිදා වෙනකම් මේ මාකට් එක යනවා. එතකොට ඒකේ තියෙනවා එක එක වර්ගයේ කෑම සෙල්ලම් බඩු ඊට පස්සේ මේ වගේ කැප් ජැකට් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා මාකට් එකේ පයිනට්ස් එහෙම නැත්නම් කාට අවශ්‍ය දේවල් ඒ වගේම නත්තල් සීයා එන පොඩි කොටසක් තියෙනවා පොඩි ළමයින්ට සහ වැඩිහිටි හැමෝම ආස කරන කොටසක්. අපි ඒකත් අද බලන්න පුළුවන් වෙයි. ටයිම් එක ගත්තොත් දවල් 11 ඉඳන් රෑ 11 වගේ වෙනකන් මාකට් එක යනවා. මම දැන් ලංකාවෙත් මේක තියෙනවා. නිගම්බු සයිඩ් එකේ ඒ වගේ ටිකක් ක්‍රිස්තියන් කැතලික් කට්ටිය ඉන්න පැති වල මම කියනවා. අපි බලමු ජර්මනියේ කොහොමද වයිනට්ස් මාකට් එකක් ක්‍රිස්මස් මාකට් එකක් කියන්නේ වෙන්නේ මොනවද කියලා පොඩි ගමනක් දාලා බලමු. තියෙනවා කෑම ಜಾති ගොඩක් තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු විශේෂ කෑම ಜಾති ජර්මනියේ සහ බීම ಜಾති නත්තල් කාලේ විතරක් එන ඒවා. අයිකන් තියෙනවා අයිකන් එකක් වෙච්ච කෑම ಜಾති තියෙනවා. එතකොට ඒ ටික අපි බලමු. අමතරව කිව්වොත් ලංකාවේ වෙසක් කාලෙට කට්ටිය වෙසක් බලන්න යනවා වගේ තමයි ජර්මනියේ කට්ටිය නත්තා කාලෙට වයිනට්ස් මාකට් යන්නේ. හැමෝම ඒක ඒගොල්ලෝගේ ට්‍රැඩිෂන් එකක්. හැමෝම යනවා ඇවිදින්න. මේ කෑම ටේස්ට් කරන්න, බීම ಜಾති පොඩක් ටේස්ට් කරන්න. රයිට් අපිත් එනම් ගිහලා බලමු. ඒ වගේම මෙතන පොඩි මැප් එකක් තියෙනවා. මේ තමයි මාකට් එකේ තියෙන ඒරියා එක. අපි ඉන්නේ හරියටම ගත්තොත් දැන් මෙතන මෙන්න මේ ෂොප් එකේ වගේ තමයි අපි ඉන්නේ 61 කියන ෂොප් එකේ. එතකොට මේ හරිය වටේම තියෙන එක සහ එතනින් ඉස්සරහට තියෙන දේවල් ගැන පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. කවුරු හරි පිට පළාතකින් ආපු කෙනෙක් ඉන්නවනම් අපිට නම් ටිකක් මේක හුරු පුරුදුයි. මොකද අපි 4 පාරක් විතර 5 පාරක් විතර ඇවිල්ලා තියෙනවා මාකට් එකට. ඉතින් අපි තියෙන ටික දන්නවා, තියෙන තැන් ටික දන්නවා. අපි තවමත් ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. මේකේ ගොඩක්ම තියෙන්නේ මේ රෙදි කඩවල. දැන් වින්ටර් එක මෙහි සීත කාලේ. ඉතින් සීත කාලේට දෙන ඇඳුම් තමයි කැප්ස් තියෙනවා පොඩි ළමයින්ට. මේක පොඩක් ගණන් මේ කාලෙට. මොකද මේ ගොඩක් හෑන්ඩ් මේඩ් වගේ දේවල් තියෙන්නේ. මම පේනවා ප්‍රයිස් එක €21ක්. මේක කන්වර්ට් කරලා බලන්න පුළුවන්. දැන් යන රේට් එකත් එක්ක ලංකාවේ. රියල් වලින් ගත්තොත් 8000කට කිට්ටු වෙනවා. සාමාන්‍ය මිනිස්සුක් කියන්නේ. right. අප ගලවාගත් දෙව් සමිඳේ ඔබ යලි කවදද එන්නේ සමිඳේ අපේ ඔබ යලි කවදද එන්නේ.
गीत है ගොඩක්ම ගත්තොත් අපිට දකින්න පුළුවන් සූනියස් කඩ තියෙනවා ඊට පස්සේ පැත්ත පිටිපස්සේ කැවිලි කඩයක් ස්පෙෂල් කැවිලි නත්තල් කාලේට අපි බලමු ළඟට ගිහිල්ලා මොනවද Kleinen Moment. Setz ich mich auch hin und bleib das so. Ist das Lederer? Apple වලින් හදපු chips dry apple Schwiegermutter. Ja. Mehr als eben. අතන මේවනේ hot chocolate අතන බෆල්ලෙම හදලා Nutella und Banane da drin. und einmal Nein, die da mit dieses Brinkel. මෙහි ප්‍රධාන ආහාරය තමයි කුරු මස් සහ වල තමයි ගොඩක් මෙහි යන්නේ ප්‍රධාන ආහාරය තමයි මේ වගේ තැන්වලත් ගොඩක් තිබුණා දාලා තියෙන්නේ බලන්න පුළුවන් ein Brötchen. Да, у нас меню идет. Да. Заказывай, короче. Ja, warte, jetzt mal raus. Potato und Kebab. Ist? Ja. Ist? Ja. Ist? ඔන්න එතනත් උණුවෙම සොසේජස් මෙහි කියන්නේ බ්‍රාඩ් ටෝස්ට් කියලා බ්‍රාඩ් ටෝස්ට් පිළිවෙල වෙන විදිය ඔයගොල්ලෝ බලන්න පුළුවන් ඒක තමයි අයිකන් එක ඩිස්කස් මාකට් එකකට ගිහලා බ්‍රාඩ් ටෝස්ට් එකක් කාලා බ්ලූ වයින් කියලා මෙහි තියෙනවා බ්ලූ වයින් කියන්නේ හොට් වයින් එකක් වයින් එක එක ටේස්ට් වලින් තියෙනවා ස්ප්‍රොයිට් ඒ කියන්නේ Handschuh. Amma Handschuh. එක එසන්ස් දාලා හදපුවා තියෙනවා ඊට පස්සේ සාමාන්‍ය normal red wine එක white wine මේ දෙකම තියෙනවා hot එක පොඩි අයට වෙනම තියෙනවා wine එකක් alcohol free kinder punch කියලා කියන්නේ මේක මෙහෙ තියෙනවා අපි බලමු තව ටිකකින් අපිට දැන් news එකක් ආව නැත්තම් සීරත් වෙනවා කියනවා අපි ඒකත් බලන්න බලාපොරොත්තු වෙන තමයි ඉන්නේ right අපි එතකම් පොඩි වටයක් අහලා බලමු මොනවද තව දිහාදී තියෙන්නේ කියලා දැන් උණකට වගේ යන්නේ ඉස්සරහයි උණකත් එක්ක සික්කල වැඩි කියලා මම ග්ලව්ස් දාගන්න ඕන කිව්වා ග්ලව්ස් දාලා ඉන්නේ බලන්න පුළුවන් වීඩියෝ එකේ කට්ටිය බ්ලූ වයින් දෙනවා මම කියපු හොට් වයින් එක මේ තියෙන බා එකක්
රයිස් වලද? රයිස් සාමාන්‍යයෙන් ඒක 6ක් වගේ වෙනවා එකක්. Wie weit bist du denn? බිස්කට් වගේ බිස්කට් වර්ග ජින්ජර් බිස්කට් එක. ඔන්න නත්තල් 100 යනවා. හිම මුවන්ගේ කරත්තෙන් තමයි රසල් වල නත්තල් වාගට් එක වාගට් Lasst uns eine Pause einlegen. Hallo Kinder! Während sich meine Begleiter etwas ausruhen, erzähle ich euch eine kleine Geschichte. Bekannte Stimme. Der Winternebel lichtete sich und wir sahen... ලස්සන ඉටිපන්දම් තියෙනවා. රෝස මල් තියෙනවා. මෙයාර කිස් සයිප්‍රස් ගස් වල වැටෙන ගෙඩි. ඊළඟට ඉන්නවා US එක තියෙනවා. මේක මේ හනි වලින් හදන්න ගන්න. මෙදී හනි තියෙන්නේ. මම හිතන්නේ Dankeschön. Weihnachtsbär. Wow, Weihnachtsgeschenke. Da kommt er. Baby mit Papa. Und Schuhe sind auch. මොනවද පුතේ මැල කරන්නේ? ආ මේ කියනවානේ. නවත්තනවාද?
Pauline? Dica isso. මෙයා මොකද්ද දෙන්නේ? කෝල් එකද දෙන්නේ? නෑ නේ. මේ දෙන්න. අර ග්ලූ වයින් විකුණනවා අර. එයා විකුණනවා පුතේ ග්ලූ වයින්. මෙයා ඩෝනට් එකක් කනවා. ක්‍රේප්ස් විකුණනවා. අම්මා මේ සැරේ ටීම් එකේ අර තියෙන නෝට් පෝල්. වයිනක්ස් මාක්. හස්කි. පෝලා එක්ස්ප්‍රස්. මේ සැරේ ඒක ටීම් එක. අර පැත්තේ. අපි දැන් පොඩ්ඩක් ඇතුළට ආවා. එතන තියෙන පොඩි සුපර් මාකට් එකක්. ඒක ඇතුළට ආවා. අපි අම්පාරම මෙතන දෙනවා. මේ ඩෙඩිස් ඉන්නවා. ඒක ඩෙඩිලා. ඒගොල්ලෝ පොඩ්ඩක් බලලා යන්න අපි එනවා මෙතනට. පාරත් good. Sprinkles. අතරින් පොඩ්ඩුවක් අරන් ඉන්නද? On tender pond. Tender pond. Okay. Sprinkles. In the bunch. Mengenai hummus, chips, chips separat. Was ist meine Kinderpond? Einfach kubanische, die aber gefälscht sind. Steak. Market එකේ ස්පෙෂල් එක. මේක තමයි වයිනක්ස් මාකට් ස්පෙෂල් එක. බාරකුස් එක දෙනවා. සොසේජ් එක දෙනවා. පාන් එක ඇතුලේ දාලා. ඒක මෙහි හැමෝම කනවා. ඒකයි මේ වයින් එක. මේක තමයි මෙහි ස්පෙෂල් ග්ලූ වයින්. බ්ලූ වයින් එක, හොට් වයින් එක. වයිනක්ස් මාකට් ගිහලා මේ ටික ආයෙ බියේ නැත්තම් වැඩක් නැහැ. In the punch. Patanin tiyaga. Honda asal wainak market එක කොහොම තමයි වැඩ වෙන්නේ. අපි පොඩි කෑම ටිකක් කාලා blue wine එක දීවා. දැන් ආපහු ඊවල් බලා පිටත් දෙන්න තමයි. නැස්තිය වැඩි දුරක් නෑ විනාඩි 10කට ඩ්‍රයිව් එකක් තියෙනවා. රයිට් නෝම තමයි ජර්මනියේ සහ යුරෝපයේ නත්තල් වලද මේගොල්ලෝ ලෑස්ති වෙන්නේ. මුලින් කියව විදිහට දෙසැම්බර් 24 වෙනකම් මේ වයිනාක්ට් මාකට් එක නැත්නම් ක්‍රිස්මස් මාකට් එක යනවා.
ඔය විදිහට කට්ටිය එනවා විනෝද වෙනවා කනවා බොනවා කට්ටිය එකතු වෙලා කතා කරනවා යාළුවෝ ඒගොල්ලෝ ෆැමිලි එනවා ඔය විදිහට තමයි මේ මාසය ජර්මනි ගොඩක් දුරට ජර්මනි මිනිස්සු කතා කරන්නේ රයිට් එහෙනම් මේ විදිහට මේ වීඩියෝ එක අපි මෙතන ඉවර කරනවා වයිනක් මාතර ජර්මනි